Welcome Janakant. Okay. මම හිතන්නේ සමකාලීනව විදියට ඉංජිනේරු ශාස්ත්‍රයේ මට මතක විදියට 2015 විතර ඉංජිනේරු ෆීල්ඩ් එකට ආවේ. අවුරුදු 10ක විතර එක්ස්පීරියන්ස් කාලයක්. එතකොට මේ දුබායි වලට එන්න කලින් අවුරුදු කීයක් විතර සාමාන්‍ය එක්ස්පීරියන්ස් එකක් තියනවද ශ්‍රී ලංකාවේ? ඔව් මම ඇත්තටම අවුට් වුණ ගමන් වගේ මුලින්ම ෆයිලිං වල වැඩ කරා. පොඩි කාලයක් තමයි ඒක වැඩ කරේ මාස 6ක් විතර. ඊට පස්සේ මට හම්බුණා NBR එකේ වැඩ කරන්න National Building Research Organization. ඒක ඇත්තටම අවුරුදු 4කටත් වඩා 4මාරක් විතර ඩුබායි වලට එන්න කලින් ඒ කියන්නේ වාසනාවන්ත විදිහට 2022 අපේ ක්‍රයිසිස් එක ඇති වුණ කාලෙට කලින් තමයි මම NBR එක වැඩ කරේ. ඒත් එක්කම තමයි ඩුබායි එන්න තීරණය කරන්න උනේ. ජනකාත් ඔයාගේ මතකයේ මමත් 2016 අවුට් වුණාන් පස්සේ ඔය ගොඩක් ප්‍රොජෙක්ට්ස් වල වැඩ කරා. අවසානට කන්සල්ටන්ට් වැඩ කරා. ප්‍රධාන ප්‍රශ්නය වුණේ ඉකොනොමික් ක්‍රයිසිස් එකත් එක්ක ජොබ් එක නැති වෙච්ච එක. ඒකත් එක්ක ප්ලෑන් එකක් තිබ්බේ නැහැ කොහෙවත් රටකට යන්න කියලා. ලංකාවෙම ඉන්න තමයි හිටියේ. බට් ඒ වුණාට මේක තීරණය ගන්න වුණා. දැන් ඩුබායි වල වැඩ කරනවා. දැන් අපි උදාහරණයක් විදියට ගත්තොත් සාමාන්‍ය ශ්‍රී ලංකාවේ අපි වැඩ කරනකොට සිවිල් ඉංජිනේරු විදියට අපි ඩිග්‍රී එක ගත්තට පස්සේ අපි ඩිෆරන්ට් ෆීල්ඩ්ස් වල වැඩ කරනවා. සාමාන්‍ය normally site engineer විදියට වැඩ කරනවා, සමහර කට්ටිය project engineer විදියට වැඩ කරනවා, සමහර කට්ටිය planning engineer, different field තියෙනවා ශ්‍රී ලංකාවේ. එතකොට ඒක ලංකාවෙන් එතරට ඇවිල්ලා අපි උදාහරණයක් විදියට ගත්තොත් UAE වල සාමාන්‍යයෙන් අපි ફોකස් කරන එක field එකට, D field එකට. මොකක්ද ඒකේ difference එක තේරෙන්නේ? ලංකාවේ සාමාන්‍යයෙන් civil engineering විදියට ගත්තොත් එහෙම overall වෘත්තියක් කරනවා වගේ එකක් කියනවා. සහ මෙහෙට ආවම සාමාන්‍යයෙන් deep වෙනවා වගේ කියලා තේරෙනවා. මොකක්ද ඒකේ තියෙන වෙනස? ඒකෙදී මට තේරෙන්නේ මෙහෙදී අපි ස්පෙસિෆික් වෙනවා එක ඒරියා එකකට. හැබැයි ලංකාවේදී අපි ගොඩක් වෙලාවට ජොබ් රෝල් වල එකතුවක් කරන්නේ. සමහර වෙලාවට පේමන්ට්ස් බලනවා, සමහර වෙලාවට සයිට් සුපර්විෂන් යනවා, සමහර වෙලාවට ස්ටෝර්ස් වල ඒ වැඩ ටික, ලේබර් සුපර්විෂන් ඒ වැඩ ටිකත් එක්කම යනවා. ඉතින් එතකොට දැන් මෙහෙට ආපුවාම අපේ ජොබ් රෝල් එක ස්පෙસિෆයි වෙලා තියෙනවා. එතකොට අපේ ටාස්ක් එක ෆික්ස් වෙලා තියෙනවා. ඒත් එක්කම අපිට ඩීල් කරන්න තියෙන කට්ටිය බලපුවාම ඇත්තටම මැනේජ්මන්ට් ලෙවල් එකේ වගේ කට්ටිය තමයි සෙට් වෙන්නේ. ඒතකොට ඒක ඔපචුනිටි අපි ලංකාවේ ඉදී අපිට ගොඩක් වෙලාවට ලේබර් සුපර්විෂන් වගේ හම්බුනහම අපේ growth එක ගත්තාම බොහොම පොඩි. ඔව් ඒක තමයි මට සමිත ගාවට. සමිත තුකට සාමාන්‍ය අපි ඕවරෝල් ෆීල්ඩ් එකක වැඩ කරාට මට තේරෙන විදිහට අපි සාමාන්‍යයෙන් ප්‍රොෆෙෂන් එකක් මේන්ටේන් කරන්නේ නැහැ වගේ අදහසක් තියෙනවා ශ්‍රී ලංකාවේ. කියන්නේ සිවිල් ඉංජිනේරුවෙක් විදිහට ඉන්නවා. නමුත් අපි අවුරුදු 10ක් 15ක් ගියාට පස්සේ අර ප්‍රොෆෙෂන් එකක් ඩිවෙලොප් කරලා නැහැ වගේ එකක් මට දෙන්නලා තියෙනවා. කොහොමද ප්ලෑනින් ඉංජිනේර් කෙනෙක් විදිහට ගත්තොත් එහෙම ලෝකේ ජොබ් මාකට් එකේ ප්ලෑනින් ඉංජිනේර් කෙනෙක් වගේ ප්‍රොෆෙෂන් එකක් ඩිවෙලොප් කරන එකේ තියෙන වැදගත්කම කොහොමද? ඔව් ඇත්තටම අපි ලංකාවේ ඉද්දී අපිට තිබුණේ නිකන් ඕවරෝල් රෝල් එකක් කරන්න සිවිල් ඉංජිනේර්. මට මතකයි NBR එකේ වගේ වැඩ කරද්දී අපිට හැම පැත්තම වගේ බලන්න වුණා. ඒ කියන්නේ ටෙන්ඩර්, එස්ටිමේට්, ස්ට්‍රක්චරල් ඩ්‍රොවින්ග්ස් පවා. එතකොට ඇත්තටම අපිට දැනුම අතින් ගත්තම සිවිල් ඉංජිනේරගේ ඕවරෝල් අයිඩියා එක සිවිල් ඉංජිනේරින් ෆීල්ඩ් එකේ ඕවරෝල් තිබුණත් අපි අර එක පැත්තක හයිලි ස්කිල් ලෙවල් එකක් හදාගෙන තිබ්බේ නැහැ. උදාහරණයක් විදිහට ප්ලෑනින් ගත්තොත් අපි දන්නවා මේ වගේ ප්‍රීමියර් කියලා සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා, MS ප්‍රොජෙක්ට් කියලා තියෙනවා. හැබැයි අර fully complete ප්‍රෝග්‍රෑම් එකක් හදලා ප්‍රොජෙක්ට් එකක් මොනිටර් කරන ලෙවල් එකට අපි කවදාවත් ලංකාවේදී ගිහිල්ලා තිබ්බේ නැහැ. ඉතින් මෙහෙට ආවට පස්සේ තමයි අපිට දැනගන්න හම්බුනේ ප්ලෑනින් ඉංජිනේරින් කියන්නේ ඇත්තට මෙහෙම දෙයක් කියන එක සහ ඒකේ කොයිතරම් ඩීප් යන්න පුළුවන් ලෙවල් එකක් තියෙනවද කියන එක සහ අපි අර අවුට් වුණ කාලේ ඉඳන් එක පැත්තක් ටාගට් කරගෙන යන්න ඕන කියන එකේ වැදගත්කම මට තේරුණා. මොකද අපි නැත්තම් අවුරුදු 4-5ක් සිවිල් ඉංජිනේරින් කරලා තිබ්බට අපි අර එක ඒරියා එකක් ස්පෙෂලායිස් කරලා තිබ්බේ නැහැ. ඉතින් ලෝකේ ට්‍රෙන්ඩ් එක ගත්තම හැම වෙලාවෙම අර එක ඒරියා එකක් ස්පෙසිෆයි කරගත්ත කට්ටිය තමයි හයි ලෙවල් රීච් කරගෙන ඉදිරියටම යන්නේ. ඒක තමයි මට එතනදී දැනුණ දේ. ඒක තමයි කියන්න තියෙන්නේ අපිට අපේ ඉදිරි අනාගතයටත් කියන්න තියෙන්නේ සිවිල් ඉංජිනේරුවෙක් විදිහට ආරම්භ කරාට කමක් නැහැ. හැබැයි එක ෆීල්ඩ් එකකට ස්පෙસિෆික් වෙන්න ඒක තමන්ගේ ජොබ් මාකට් එකට හරි තමන්ගේ ඇචීව්මන්ට් එකට ගොඩක් වැදගත් කියන එක තමයි දෙන්න ඕනකම තියෙන්නේ. ඔව් අනිවාර්යයෙන්. එතකොට ජනකාන්ත අපි දැන් ප්ලෑනින් ඉංජිනේරින් කියන එක කියන්නේ ප්‍රොෆෙෂන් එකක් විදිහට තවත් ප්ලෑනින් ප්‍රොෆෙෂන් ගොඩක් තියෙනවා. මෙහෙ ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් විදිහට එහෙම නැත්නම් කමියුනිටි සර්වේ කෙනෙක් විදිහට කමර්ෂල් මැනේජර්ස්ලා විදිහට ප්‍රොෆෙෂන් ඕන තරම් තියෙනවා. ඒකට අපේ ෆීල්ඩ් එක ප්ලෑනින් ඉංජිනේර්ස්ලා.
ඒතර ප්ලෑනින් ඉන්ජිනියර්ස්ලාට මෙහි තියෙන ජොබ් මාකට් එක කොහොමද? එයාලට තියෙන මොකක්ද රෙස්පෙක්ට් එක කොහොමද? මොකක්ද ප්ලෑනින් ඉන්ජිනියර් එකට යන්න පුළුවන් ඇචීව්මන්ට් එක මොන වගේ තැනකද තියෙන්නේ UAE වල? ඒක මෙහෙම කියන්න පුළුවන්. දැන් ඒ කියන්නේ ඕනම ස්කිල් එකක කට්ටියට ජොබ් තියෙනවා. අපි හැබැයි ඒකට ඕන කරන අදාළ ස්කිල්ස් ටික අපි හදාගෙන ඉන්න ඕනේ. ඒක එහෙම නැති තාක්කල් අපිට ජොබ් එකකට යන්න බෑ. අනිත් එක ගත්තාම දැන් අපේ ජොබ්ස් එක ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. අපි ඒක හොඳට පර්ෆෝම් කරනවා. ගොඩක් කට්ටියගේ සක්සස් වෙලා තියෙනවා. ඇත්තටම මේ ළඟදී අපි චෙක් කරලා බලුවා අපේ කී දෙනෙක් ඉන්නවද දැනට ජොබ් හොයන කට්ටිය කියලා. අපේ මේ ඉන්න කට්ටියගේ ඇත්තටම අපිට එක්කෙනයි හම්බුනේ. ඉතින් ඒක හොඳ අපේ ඇචීව්මන්ට් එකක්. මොකද අනිත් හැමෝටම ජොබ් හම්බෙලා තියෙනවා. අපේ අවුරුදු 2ක 3ක කාලය තුල ලොකු ඇචීව්මන්ට් එකකට ඇවිල්ලා තිනවා. ශ්‍රී ලංකන් ප්ලෑනින් ඉන්ජිනියර්ස්ලා කියලා ආවම සාමාන්‍ය පොඩි කාලයක් ඇතුළත ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න පුළුවන් හැකියාව ඇවිල්ලා තියෙනවා. ඔව් ඇත්තටම මාසයක් ඇතුළත වගේ අපිට ගැරන්ට් කරලා කියන්න පුළුවන් එයාලට ජොබ් එකක් ගන්න පුළුවන්. ඒත් එක්කම හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා ලංකාවේ ඉන්ජිනියර්ස්ලාට. එයාලට හොඳ IQ knowledge එකක් තියෙනවා. ඒක හැමෝම පිළිගන්නවා. එයාලට හොඳට වැඩ කරන්න පුළුවන් knowledge එක තියෙනවා. ඉතින් ඒවත් එක්ක මේ හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ එක කම්පැනි එකකට ගත්තොත් එහෙම මේ තව වේකන්සි ආවොත් එහෙම එයාලට කියනවා ඔයාලගේ තව කට්ටිය ඉන්නවනම් අපිට ඉන්ට්‍රොඩියුස් කරන්න. එහෙම වෙලා ඇත්තටම සමහර කම්පැනිස් වල ප්ලෑනින් ඉන්ජිනියර්ස්ලා 5-6 ගානට ඉන්නවා. ඔව් ඊළඟ ප්‍රශ්නේ තමයි සාමාන්‍යයෙන් අපි ෆීල්ඩ් එකකට එනකොට අපි හැමෝම සාමාන්‍යයෙන් ඩිග්‍රී එකක් අරගෙන මේ ෆීල්ඩ් එකට එන්නේ අපේ ෆයිනෑන්ෂියල් කැරියර් එක කියන්නේ අපේ ප්‍රොෆෙෂනල් කැරියර් එක හදා ගන්නවා වගේම ෆයිනෑන්ෂියලි තරව වෙන්න ඕන කියන අදහසක් ඇතුළත. එතකොට මම හිතන්නේ SLP එක මේ වෙනකොට පොඩි රිසර්ච් එකක් කරලා තියෙනවා. කොහොමද ජොබ් ෆීල්ඩ් එකේ තියෙන ඇචීව්මන්ට් මොනවද සාමාන්‍යයෙන් කොහොමද සැලරි මාකට් එක යන්නේ කියලා. මොනවද අරගෙන තියෙන ඉන්පුට් සහ දැන්ට තියෙන එවරේජ් අවුට්පුට් එක මොකක්ද? ඔව් ඇත්තටම අපි අර 2022 ගැන කතා කරොත් ඒ කියන්නේ අපි අර ක්‍රයිසිස් එකෙන් පස්සේ මුලින්ම මෙහෙට ආපු අවුරුද්ද ගැන කතා කරොත් අපි පොඩ්ඩක් අතීතය ගැන මතක් කරලා බැලුවොත් ඒ කාලේ අපිට මතකයි අපි එනකොට අපි දැනගෙන හිටියේ නෑ අපි ඇප්ලයි කරන්න ඕන ප්ලෑනින්ද QS කෙනෙක් විදියටද ස්ට්‍රක්චරර් කෙනෙක් විදියටද කියන එකවත්. ඊට පස්සේ අපිට ඔය වාසනාවකට වගේ ප්ලෑනින් ඉන්ජිනියරින් කියලා එකක් තියෙනවා. ඒකට ඇප්ලයි කරන්න කියලා ඇප්ලයි කරන්න පටන් ගත්තත් ඔය 2022 කාලේ ගොඩක් වේකන්සි අතින් UAE මාකට් එකත් ගොඩක් යට ලෙවල් එක තිබ්බේ. ඒ කියන්නේ ඒ දවස්වල ජොබ් හොයාගන්නත් ගොඩක් අමාරු වුණා. මට මතක විදියට ආරම්භක සැලරි එක ඩිරාම් 3500ක 4000ක වගේ ලෙවල් එකට තමයි අපේ ගොඩක් කට්ටිය ඒ කාලෙදි ගියේ. ඉතින් එහෙම අපි ටිකක් ඉස්සරහට ඊට පස්සේ කට්ටිය අඳුරගෙන අපි WhatsApp group එකක් හදාගෙන තමයි මේ වැඩේ මුලින්ම පටන් ගත්තේ මේ SLP එක ගොඩනගා ගන්න. ඒත් එක්කම අපිට මේ ළඟදි කරපු සැලරි සර්වේ එකෙන් අපිට හොඳ රිසල්ට්ස් ටිකක් ලැබිලා තියෙනවා ඉම්ප්‍රූව්මන්ට්ස් විදිහට. දැන් ගත්තොත් අපේ අලුතෙන්ම එන ෆ්‍රෙෂර් කෙනෙක්ට පවා ඩිරාම් 5000ක අවමය සැලරි එකකින් උඩට යන්න පුළුවන්. ඒ කියන්නේ just passed out කෙනෙක්ට පවා මෙහි අපේ තියෙන මැටීරියල්ස් යූස් කරලා දැනට available materials ටික යූස් කරලා විතරක් සහ අපේ කට්ටියගේ උදව් මත ඩිරාම් 5000ක අවම සැලරි එකටත් ඒ වගේම එක්ස්පීරියන්ස් සාමාන්‍යයෙන් අවුරුද්දක් දෙකක් හදාගත්තට පස්සේ ඩිරාම් 10000න් උඩ ඩිරාම් 15000ට වගේත් යන්න පුළුවන්. අපි තව ටිකක් උඩට කතා කරොත් කන්සල්ටන්ට් ලෙවල් දැන් අපේ අවුරුදු දෙක වගේ එක්ස්පීරියන්ස් තියෙන අයටත් ඩිරාම් 20000න් උඩ සැලරි එකට ගිහිල්ලා ඉන්නවා. ඉතින් ඒත් එක්කම දැන් අපේ කට්ටියට තියෙන්නේ ප්ලෑනින් මැනේජර් ලෙවල් එක වගේ ටච් කරන්න. අපෙත් දෙතුන් දෙනෙක් මම හිතන්නේ ප්ලෑනින් මැනේජර් ලෙවල් එකේ තියෙනවා. එතකොට අපිට මම හිතන්නේ බලාපොරොත්තු වෙන්න පුළුවන් ඩිරාම් 35000ක වගේ සැලරි රේන්ජ් එකක්. අපි මේ කතා කරන්නේ ගොඩාක් එක්ස්පීරියන්ස් හදාගෙන ගොඩාක් හයිලි එක්ස්පීරියන්ස් ලෙවල් එක ගැන නෙමෙයි සාමාන්‍යයෙන් අවුරුදු 5ක වගේ උපරිමය මේ එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය ගැන. එතකොට දැන් ඇචීව්මන්ට් නිකම් වෙන්නේ නැහැ. ජනකාන්ත ඒක හොඳටම දන්නවා. එතකොට සාමාන්‍යයෙන් සැලරි ගැන කිව්වම හැමෝම හිතන්න පුළුවන් වැරදි අවබෝධයකට යන්න පුළුවන් අපි ආපු ගමන් ඩිරාම් 15000කට 20000කට යන්න ඕනද කියන එක. මොන වගේ වර්ක් ලෝඩ් එකක්ද තියෙන එක? ඉනිෂියලි පටන් ගද්දි කොහොමද වර්ක් ලෝඩ් එක? එතකොට කොහොමද සාමාන්‍යයෙන් ජූනියර් ප්ලෑනින් ඉන්ජිනියර් කෙනෙක් නැත්නම් ඉමීඩියට් ප්ලෑනින් ඉන්ජිනියර් කෙනෙක් ඉඳලා සාමාන්‍යයෙන් ඉන්ටර්මීඩියට් ලෙවල් එකට යන්නේ? එහෙම නැත්නම් සීනියර් ප්ලෑනින් කෙනෙක්ට යනකොට ඇචීව් කරන්න ඕන මොන වගේ දැනුම් පද්ධතියක්ද? මොන වගේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් ටිකක් ඇචීව් කරගන්න ඕන ප්ලෑනින් ඉන්ජිනියර් කෙනෙක් විදිහට? ඇත්තටම දැන් සාමාන්‍යයෙන් අපි ගත්තහම ලංකාවේදී ප්‍රොෆෙෂනල් ප්ලෑනින් ඉන්ජිනියර් කියන රෝල් එක පොඩ්ඩක් අඩු ලෙවල් එක තමයි අපි දකින විදිහට තියෙන්නේ. එතකොට ලංකාවේ ඉඳන් මෙහෙට ආපුවාම ඒක ගොඩක් ස්ටෙබ්ලයිස් වෙලා තියෙනවා. ක්ලයන්ට් රික්වයර්මන්ට් ඒ වගේ දේවල් එක ડોකියුමන්ට් වෙලාම තියෙනවා. කොහොමද ප්‍රෝග්‍රෑම් එකක් තියෙන්න ඕනේ, වීක්ලි රිපෝට්, මන්ත්ලි රිපෝට් කොහොමද සබ්මිට් කරන්න, ඔය වගේ දේවල්.
ඒතකොට ලංකාවේ ඉඳන් එක්කෙනෙක් මෙහෙට එනවා නම් ඉස්සරළම එයා දැනගන්න ඕනේ කන්ස්ට්‍රක්ෂන් සීක්වන්ස් ටික මොනවද කන්ස්ට්‍රක්ෂන් වල තියෙන්න ඕනේ කොහොමද මැටීරියල් මොන වගේ දේවල්ද පාවිච්චි කරන්නේ එයා ඇත්තටම සයිට් එකේ ඉඳලා තියෙන්න ඕනේ මේ වගේ දේවල් දැනගන්න. ඊට පස්සේ එයාට සාමාන්‍යයෙන් නොලෙජ් එකක් තියෙන්න ඕනේ කොහොමද Excel වැඩ කරන්නේ. එතකොට Primavera software එකක් තියෙනවා. එතකොට දැන් ඇත්තටම මේ වගේ නොලෙජ් එක බේසික් නොලෙජ් එක හිටියා වුණත් අපේ ප්‍රෝග්‍රෑම් එක කරා එයාලට ඩෙවලොප් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි අපේ ප්‍රෝග්‍රෑම් එකේදී රියල් ප්‍රොජෙක්ට්ස් අරගෙන එයාලත් එක්ක ඩිස්කස් කරනවා කොහොමද අපි මේ ප්‍රොජෙක්ට්ස් එක වැඩ කරන්නේ. ප්ලෑනින් ඉන්ජිනියර් එකේ තියෙන රෝල් මොනවද තියෙන්නේ මේ එයාට කරගෙන යන්න තියෙන වැඩ ටික මොනවද තියෙන්නේ. ඒ වගේම දැන් සමහර කට්ටිය මම දැකලා තියෙනවා මෙහි ආවම මේ තමන්ගේ යාළුවන්ගේ තියෙන ප්‍රොජෙක්ට්ස් අරගෙන කියන්නේ එයාලා ඇත්තටම ජොබ් එකට නොගියා වුණත් යාළුවන්ට කරන සපෝට් එකක් විදිහට එයාලා අරගෙන කලින් එයාලත් එක්කම වැඩ කරනවා මේ වගේ දේවල්. එතකොට එයාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් එනවා ඉන්ටර්විව් එකකට ගියා වුණත් එයාලට හොඳට මේ perform කරන්න පුළුවන්. දේවල් කතා කරන්න පුළුවන්. ඔතොරිටිස් හරි ඒ වගේ දේවල් ගැන කතා කරන්න පුළුවන්. අනික තමයි දැන් මෙහෙදී ඉන්ටර්විව් ප්‍රොසෙස් එක ගත්තා වුණත් කම්පැනිස් ගොඩක් වෙලාවට ප්‍රශ්න අහනවට වඩා දෙයක් කරලා පෙන්නන්න කියනවා. එතකොට එයාලා ඉන් ඩීටේල් යන්නේ පරණ කම්පැනිස් වලට කතා කරලා ඒවා වෙරිෆයි කරගන්නවට වඩා දැන් බලන්නේ මෙයාලට මෙහෙදි ඇත්තට මේ නොලෙජ් එක තියෙනවද කියන එක තමයි බලන්නේ. එතකොට මෙහෙට එන්න කලින්ම එයාලට පුළුවන් නම් රෙඩි වෙන්න අපේ ප්‍රෝග්‍රෑම් එක ජොයින් වෙලා එතකොට මේ ප්‍රොජෙක්ට්ස් එක වැඩ කරලා එතකොට හොඳ ස්පීඩ් වෙනවා මෙයාලගේ ප්‍රොසෙස් එක ජොබ් එක ඉක්මනට හොයාගන්න. මට ඒකට කියන්න පොඩි එකතු කරන්න තියෙනවා දැන් අපේ එක්ස්පීරියන්ස් එකත් ඔකට එකතු කරොත් එහෙම සාමාන්‍යයෙන් අපි මුලින්ම ප්ලෑනින් ෆීල්ඩ් එකට ආවම අපි හිතනවා අපි ස්පීඩ් එකේ ඉන්නේ කියලා. නමුත් අපි ටික ඉන්ටර්මීඩියට් ලෙවල් එකට ආවට පස්සේ තමයි තියෙන්නේ අපි ස්ලෝ මෝෂන් තමයි වැඩ කරලා තියෙන්නේ කියලා. ඒකට එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි අපේ අර අවුට්පුට් එකක් දෙන්න යන ටයිම් එක වැඩි වෙන්නේ. ඒ කියන්නේ ඉක්මනට දෙන්න පුළුවන් හැකියාව වෙන්නේ. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය වැඩි වෙන්නේ. එතකොට ජොබ් එකකට ගිහිල්ලා අපි ඒ අචීව්මන්ට් එක හදා ගන්නවට වඩා මට හිතෙන්නේ ෆීල්ඩ් එකට එන්න කලින් දැන් ඇත්තට මොන තරම් ඔපචුනිටිස් තියෙනවා. ෆීල්ඩ් එකේ අපි දන්න 100ක් 200ක් වැඩ කරනවා. ඕන වෙලාවක දෙයක් ඇහුවම දැනගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඕන තරම් අපේ ගාව රිසෝර්සස් තියෙනවා. දැන් අපේ සර්වේ එක ඇතුළට ගියොත් එහෙම අලුත් කෙනෙකුට ඕන තරම් රිසෝර්සස් එකතු කරගන්න පුළුවන්. සහ ඕන කෙනෙකුට අපි මුලින්ම එන කාලේ වීක්ලි රිපෝට් එකක් කියන්නේ මොකක්ද ප්‍රසන්ටේෂන් මොඩල් එක කියන එක අපි ලොකු අයිඩියා එකක් තිබුණේ නෑ. යාන්තම් දැකලා තිබුණා. නමුත් දැන් ඕනම මෙහි තියෙන ලොකු highly recommended client කෙනෙක්ට උනත් සබ්මිට් කරන්න ඕන ඩෑෂ්බෝඩ් එක මොකද්ද වීක් රිපෝට් එක මොකද්ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න සහ රිසෝර්සස් ඕන තරම් අපේ මේ පද්ධතිය ඇතුලේ තියෙනවා. එතකොට ඒවා යූස් කරන්න කියන එක තමයි යූස් කරන්න ඕන සහ ඒක ප්‍රැක්ටිස් කරන්න ඕන කියන එක තමයි මම හිතන්නේ ජනකාන්ත පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඔව් ඒත් එක්කම දැන් අපි හිතමුකෝ දැන් අපේ ජොබ්ස් එක ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වුණොත් එහෙම එයාලට පුළුවන් ඒ කියන්නේ ඉන්ටර්විව් එකකදී මොන වගේ දේවල්ද බලාපොරොත්තු වෙන්නේ ක්ලයන්ට් කෙනෙක්. ඒ කියන්නේ එතන ඉන්න මැනේජර් මොන වගේ දේවල්ද? ඒ කියන්නේ කම්පැනි වයිස්. ඒ කියන්නේ එක එක කම්පැනිස් වලින් එක්ස්පෙක්ටේෂන් වෙනස් වෙනවා. එතකොට සමහර වෙලාවට සමහර කම්පැනිස් වල ප්‍රශ්න තියෙන්න පුළුවන් වීසා ඉෂුස්, සැලරි ඉෂුස්. ඒ වගේ දේවල් වුණත් අපිට ටක් ගාලා මේ දැනගන්න පුළුවන් මේ අපේ තියෙන කමියුනිටි එක හරහා. ඔව්. දැන් අපි කිව්වා මේ වෙන්න පුළුවන් කියලා. කොහොමද අලුතෙන් එන කෙනෙකුට අපේ කමියුනිටි එකත් එක්ක එකතු වෙන්නේ මොන වගේ ක්‍රමයකින්ද මේක වෙන්නේ කොතනින්ද ඉස්සරහට යන්න ඕන කියන එක පැහැදිලි කරොත් අපි ඇත්තටම දැනට අපේ කමියුනිටි එක ඒ කියන්නේ මේ ශ්‍රී ලංකන් ප්ලෑනින් ඉන්ජිනියර්ස් ඉන් UAE ඇසෝසියේෂන් එකක් විදිහට SLPA එක ඇතුලේ රෙජිස්ටර් කරලා තියෙනවා. ඒක තමයි අපිට ලැබිලා තියෙන ඔෆිෂියල් ඇසෝසියේෂන් ලෙවල් එක UAE තුල. ඒ කියන්නේ දැනට අපි ප්‍රොෆෙෂනල් බොඩි එකක් විදිහට SLPA අම්බ්‍රෙලා එක ඇතුලේ ඉන්නවා ශ්‍රී ලංකන් QSලා වගේම. ඉතින් අපේ ඒ ඇසෝසියේෂන් එක ඇතුලේ දැනට අපි එස්ටැබ්ලිෂ් කරලා තියෙනවා ජොබ් සීකර්ස් ප්‍රෝග්‍රෑම් සහ අපේ මෙම්බර්ස් ගෲප් එක. ඉතින් අපි ජොබ් සීකර්ස් ප්‍රෝග්‍රෑම් එකට දිරාම් 50ක මුදලකින් රෙජිස්ටර් වෙන්න පුළුවන් ඕනම කෙනෙක්ට. එතකොට අපේ මෙහි තියෙන ජොබ් රික්වයර්මන්ට්ස් අනුව මොක් ඉන්ටර්විව්ස් පවා තියෙනවා. ඒ වගේම තව ගොඩක් රිසෝසස් ඔල්රෙඩි අවైలබල්. ඒ වගේම ඉන්න ගෲප් එකේ Tamanට උදව් කරන සුපර්වයිසර්ස්ලා වෙනම යොදා ගැනීමක් අපි කරනවා. ඊටත් අමතරව අපේ මෙම්බර්ස් ගෲප් එක තියෙනවා ඔෆිෂියල් ගෲප් එක. ඒකේදී රික්වයර්මන්ට්ස් තියෙනවා සාමාන්‍ය UAE වලට ඇවිල්ලා ප්ලෑනින් ප්‍රැක්ටිස් කරන අයට තමයි අපි ඔෆිෂියලි මෙම්බර්ෂිප් එක දෙන්නේ. ඒක ඩිරාම් 100කින් එයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙමත් නැතුව අපේ දැනට අපිත් එක්ක ඒ කියන්නේ අපේ තොරතුරු දැන ගැනීම සඳහා අපේ වෙනම WhatsApp group එකක් තියෙනවා. ඕන කෙනෙක්ට සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. ශ්‍රී ලංකන් ජොබ් සීකර්ස් ප්‍රෝග්‍රෑම් එකට අමතරව අපේ
ජොබ් වේකන්සි ගෲප් එකක් තියෙනවා. ඉතින් කිසිම පේමන්ට් එකක් නැතුව ඒ ජොබ් වේකන්සි ගෲප් එකේ සම්බන්ධ වෙලා ඉඳලා ඒකෙන් පුළුවන් තව දුරටත් ඒගොල්ලොන්ගේ දැනුම වර්ධනය කරගන්න ජොබ් සීකර්ස් එකට ගිහිල්ලා උදව් අරගෙන අපේ ඔෆිෂියල් මෙම්බර්ෂිප් එක ලබා ගන්න. එතකොට අපිට මේ වීඩියෝ එක පල්ලෙහෙන් අපිට ලින්ක් ටික දෙන්න පුළුවන් ජොබ් සීකර් රික්වෙස්ට් එක සහ ජොබ් වේකන්සිස් රික්වෙස්ට් ලින්ක් ඔව්. අපිට දාලා තියන්න පුළුවන්. ඕන ඔව්. කෙනෙකුට අපිට රික්වෙස්ට් එක දෙන්න පුළුවන් අපිට ජොයින් වෙන්න ඕන. ඔව් අනිවාර්යෙන් අපි ෆුල් ඩිස්ක්‍රිප්ෂන් එකත් එක්ක අපේ ලින්ක් එක මේ වීඩියෝ එකේ පහලින් දානවා. එතකොට සියලු තොරතුරු ඒ ලින්ක් එකට දැනගන්න පුළුවන්. එමනම් අවසාන වශයෙන් අපි ආරාධනා කරන්න ඕන. මොකද අපේ පල්ලෙහැ පරම්පරාව දැන් මම හිතන්නේ අපි අවුරුදු 10ක 15ක එක්ස්පීරියන්ස් තියෙන බොහෝ පිරිසක් අපිත් එක්ක ඉන්නවා සහ ඉමීඩියට්ලි අපිත් එක්ක එකතු වෙච්ච පිරිසක් ඉන්නවා. එතකොට අපේ අලුත් පරම්පරාවට අපි ආරාධනා කරන්න ඕන මේක අපිට කරන්න පුළුවන් දේ අපි හදලා තියෙනවා. එතකොට ඒකෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන SLP එකත් එක්ක ජොයින් වීමෙන් ලොකුම වාසිය එන්නේ යාලට සහ මේ ෆීල්ඩ් එකෙන් යාලට ඉක්මනට අචීව්මන්ට් එකක් එන්න පුළුවන් විදිහට තමයි මේ මොඩල් එක හදලා තියෙන්නේ. අපි ආරාධනා කරමු ඉදිරි පරම්පරාවට කියන ලංකාවේ සිවිල් ඉංජිනේර් කෙනෙක් විදිහට ඩිග්‍රී එකක් අරගත්තු හැම කෙනෙකුටම මෙහි ඇවිල්ලා ප්‍රොෆෙෂන් එකක්. මොකද ලංකාවටත් ඒක ඔපචුනිටි එකක්. මොකද ලංකාවේ වැඩ කරන්න ෆීල්ඩ් එක අවශ්‍යතාවයක් තියෙනවා තමයි. නමුත් ලොකු පිරිසක් ලංකාවෙන් එළියට ඇවිල්ලා ලංකාවේ විදේශ විනිමය ලංකාවට යවන්න පුළුවන් නම් ඒක ලංකාවට කරන ලොකු මං හිතන්නේ ලොකු උදව්වක්. සහ අපෙන් කරන්න පුළුවන් අපි ලබාගත්තු අධ්‍යාපනය වෙනුවෙන් අපේ වගකීම ලංකාව වෙනුවෙන් ඉෂ්ට කරන්න පුළුවන් අවස්ථාවක්. ඒ හින්දා අපි ආරාධනා කරමු ලංකාවේ වැඩ කරන දැනට වැඩ කරන වෙන රටකට ගිහිල්ලා තමන්ගේ එක්ස්පීරියන්ස් එක හදා ගන්න ගමන් තමන්ගේ මූල්‍ය ශක්තිමත්භාවය හදා ගන්නත් පුළුවන් අවස්ථාවක් තියෙනකොට SLP එකත් එක්ක එකතු වෙලා ලංකාවේ ප්ලෑනින් ඉන්ජිනියර්ස් සොසයිටි එක වැඩි කරලා ප්‍රොෆෙෂනල් එකක් විදිහට ඉස්සරහට යන්න අපි ආරාධනා කරමු ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන්. අපි මෙතනදී ෆෝකස් කරා අපිට ලංකාවේ ඉන්න කට්ටියට. ඒකට අමතරව අපිට හම්බුණා මෙහෙදී ඇවිදිලා ඉංජිනේරින් ජොබ් වලට අමතරව වෙන පොඩි ජොබ් කරන කට්ටිය. ඒකට ඒ වගේ ගොඩක් පිරිසකුත් අපි එකතු කරලා අපේ ඉංජිනේරින් ෆීල්ඩ් එකට අරගෙන දැන් එයාලා හොඳ සැලරි එකක වැඩ කරනවා. එතකොට අනිත් එක තමයි අපි දැක්ක අපිත් එක්ක වැඩ කරපු ගොඩක් ලංකාවේ හිටපු ඉංජිනේර්ස්ලා ගොඩක් ණය බැරින් මේවා වෙලා හිටියා. එයාලගේ ණය ගෙවා ගන්න බැරුව හිටියා. එතකොට එයාලට සැලරි මාස 6-7 පරක් වෙලා තිබ්බා. ඒ ගොඩක් ඒ වගේන් 99%ක්ම මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ජොයින් වෙලා දැන් එයාලා හොඳ ජීවිතයක් ගත කරනවා. සමහර වෙලාවට එයාලගේ ෆැමිලිස් මෙහෙට ගෙනල්ලා තියෙනවා. එයාලගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙනවා. ඒ වගේම මෙහි වැඩ කරන ඉංජිනේර්ස්ලා 100%ක්ම අපිට කියන්න පුළුවන් එයාලා හොඳ විදේශ විනිමයක් ගේනවා ලංකාවට. ඉතින් මේක හොඳ ආයෝජනයක් හැම කෙනාටම. එවනම් අවසාන වශයෙන් thank you සමිත තොරතුරු බෙදාගත්තට අපිත් එක්ක thank you ජනකාන්ත. එවනම් අපි ඉස්සරහට ආයෙ එකතු වෙමු අලුත් තොරතුරුත් එක්ක. බොහොම ස්තුතියි.